ඔබ දන්නවද ලෝකේ ඔබට ජයග්‍රහී පුද්ගලයෙක් වෙන්න ඕන නම් ඔබට ඔබගේම ඉලක්කයක් හදා ගන්න ඕන නම් සහ ඔබගේ ආයතන ඉලක්කයකට යන්න ඕන නම් ඔබ අනිවාර්යයෙන්ම පාන්දර 5ට අවදි විය යුතුයි. ඉතින් මම නෙමෙයි මේ කියලා තියෙන්නේ රොබින් ශර්මයි කියලා තියෙන්නේ. රොබින් ශර්මා මහත්තයාගේ 5am club කියන පොතේ මෙන්න මේ විදිහට අපූර්වවට කියලා තියෙනවා. ඔබ මේ පාන්දර 5ට නැගිටලා අඩුම තරමේ මම දන්න හැමදාම මේක කරන්න බෑ. හැබැයි ඔබට කරන්න පුළුවන් නම් ඔබට විශාල ජයග්‍රහණ රාශියක් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ පාන්දර 5ට අවදි වෙලා පළවෙනි දේ ඔබ කළ යුත්තේ හොඳ පිරිසිදු වතුර වීදුරුවක් ඔබ පානය කළ යුතුයි. අංක 2 ඔබ කළ යුත්තේ අඩුම තරමේ විනාඩි 5ක් 10ක්වත් ඔබ ව්‍යායාම සඳහා ඔබට කාලය වෙන් කළ යුතුයි. අංක 3 ඔබ කළ යුත්තේ ඔබ වෙනුවෙන් ඔබට දැනුම ලබා ගත යුතු දෙයක්. ඔබේ දැනුමට කුසලතාවයට ඔබේ පළපුරුද්ද වැඩි කිරීමට ඔබ අඩුම තරමේ විනාඩි 10ක් 15ක්වත් ඔබ යම් දෙයක් සම්බන්ධව ඔබ කියවිය යුතුයි. අංක 4 ඔබ දවසේ ප්‍රමුඛතා 3ක් ඔබ අඳුනාගත යුතුයි. ඒ ප්‍රමුඛතා 3 උදාහරණයක් වශයෙන් ඔබට ඔබගේ කළමනාකරුත් එක්ක මීටින් එකක් තියෙනවා නම් ඔබ යම් රිපෝට් එකක් ඔබට යවන්න තියෙනවා නම් සහ ඔබට ඔබගේ හොඳම ප්‍රමුඛතා 3 ඔබ සැලසුම් කරගත යුතුයි. ඉතින් මේ ප්‍රමුඛතා 3 අඳුනගත්තී ඔබගේ වෙලාව සහ ඔබ කරන විදිය ඔබ සැලසුම් කරන විදිය ඔබට ඒකට අභියෝගයක් නැත්නම් කොහොමද ඒ අභියෝග ජයගන්නේ? ඉතින් මේ සියලුම දේවල් එකතු වුණාම අනිවාර්යෙන්ම ඔබට ජයග්‍රහී පුද්ගලයෙක් වෙන්න බෑ. මේක එක දවසකට නෙමෙයි ඔබ අදත් කළ යුතුයි, හෙටත් කළ යුතුයි, මේක අනිද්දාත් කළ යුතුයි. මේක දිනපතා, සතිපතා, මාසපතා, අවුරුදුපතා ඔබ කළොත් ඔබට අනිවාර්යෙන්ම ජයග්‍රහී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබට ඔබගේ ඉලක්ක වලට යන්න පහසු වෙනවා සහ ඔබගේ ජීවිතේ ඔබ අභියෝග වලට මුහුණ දෙන්න පහසු වෙනවා. ඔබට ඔබගේ ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාවක් එනවා. මේවා සියලුම දේවල් එකතු වුණාම අනිවාර්යෙන් ඔබට ජයග්‍රහී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේක මම නෙමෙයි කියලා තියෙන්නේ. මේක ලෝකයේ වැඩිපුරම අලවිච්ච පොතක් තමයි 5am club කියන පොත. ඔබට පුළුවන් නම් ඔබ මේක අරන් කියවන්න ඔබට ජීවිතයට අවශ්‍ය විශාල ප්‍රමාණයක් දැනුම ඔබට ලබා ගන්න පුළුවන්. අඩුම තරමේ මේ මම කියපු කාරණා 4 ඔබ සම්පූර්ණ කරොත් ඔබට අනිවාර්යයෙන්ම නියත ජයග්‍රහණයක් ඇති කරන්න පුළුවන් ඔබගේ ජීවිතයට.